ආයිබෝවන්. අද අපි කතා කරන්නේ ගෙදර ඩිජිටල් ආරක්ෂාව ගැන හිතද්දී ගොඩක් වෙලාවට අපිට මග ඇරෙන ඒත් හරිම වැදගත් කාරණයක් ගැන. ඒ තමයි ගෙදර නෙට්වර්ක් එකේ ආරක්ෂාව. ඔව්. home network security. උමේෂ් තාරුක මලවිරාරච්චි නාලිකාවේ තිබුණු සාකච්ඡාවක් ඇසුරෙන් තමයි අපි මේ ගැන ගැඹුරින් බදන්නේ. උමේෂ් සහ සයිබර් ආරක්ෂණ විශේෂඥ එලීනා කතා කරපු විදිහට අපේ රවුටරයයි Wi-Fi එකයි කියන්නේ හරියට ගෙදර ප්‍රධාන දොරටුව වගේ. හරියට හරි. එලීනා එතනදී පාවිච්චි කරපු උපමාව මටත් මතකයි. ගෙදර අනිත් දොරවල් ලොක් කරලා ප්‍රධාන දොර ඇරලා දාලා වැඩක් නෑ වගේ තමයි ෆෝන් එක, ලැප්ටොප් එක පරිස්සම් කරලා ඒ ඔක්කොම සම්බන්ධ වෙන නෙට්වර්ක් එක ගැන හිතුවේ නැත්තම් ඒකනේ. ඉතින් මේ සාකච්ඡාවෙන් මතුවුණු ප්‍රධාන කරුණු ටිකක් අපි අද බලමු නේද? බලමු. පළවෙනි එක හැමෝම දන්න ඒත් ගොඩක් අය නොකරන දේ අර රවුටරේ ඩිෆෝල්ට් ලොගින් එක යූසර් නේම් පාස්වර්ඩ් එක වෙනස් කරන එක. ඕ ඇඩ්මින් පාස්වර්ඩ් වගේ ඒවා. උමේෂ් කිව්වා වගේ ගොඩක් අය ඕක ගණන් ගන්නවත් නෑලු. ඇයි ඒක එච්ච වැදගත් වෙන්නේ? මෙහෙමයි එලිනා ඒක පැහැදිලි කරා. හැකවරු ඔය ඩිෆෝල්ට් ඒව නම් කටපාඩමින් දන්නවා. එයාලට ඔයගේ Wi-Fi එකට ඇක්සස් කරන්න පුළුවන් වුණොත්, හරි රවුටරේ සෙටින් වලට යන්න පුළුවන් වුණොත් හරි. අර ඩිෆෝල්ට් යූසර් නේම් පාස්වර්ඩ් එක පාවිච්චි කරලා මුළු නෙට්වර්ක් එකම යාලට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මුළු නෙට්වර්ක් එකම. Wi-Fi පාස්වර්ඩ් එක වෙනස් කරන්න, අපි යන සයිට් වෙන නරක සයිට් වලට යොමු කරන්න, එහෙමත් නැත්නම් අපේ data හොරකම් කරන්න. අන්තිමට අපේ කනෙක්ෂන් එකේ නීති විරෝධී වැඩ කරන්නත් පුළුවන්. බරපතලයිනේ. ඉතින් ඒක වෙනස් කරන්න ඕන, ශක්තිමත් එකක් දාන්න ඕන. අනිවාර්යෙන්. ශක්තිමත් අනුමාන කරන්න බැරි පාස්වර්ඩ් එකක්. ඒක තමයි පළවෙනි පියවර. හරි. එතකොට දෙවෙනි එක firmware updates. මම හිතුවේ රවුටරේ ගත්තම ආය අප්ඩේට් කරන්න දෙයක් නැහැ කියලායි ගොඩක් අය හිතන් ඉන්නේ. ඒකත් ලොකු වැරදි මතයක්. එලිනා පැහැදිලි කළා වගේ firmware කියන්නේ රවුටරේ ඇතුලේ තියෙන software එක. ඒක මොලේ වගේ. හරි. ඉතින් නිෂ්පාදකයෝ නිතරම අලුත් ආරක්ෂක ප්‍රශ්නවලට විසඳුම් එක්ක performance improvements එක්ක අප්ඩේට්ස් එවනවා. ඒතර අප්ඩේට් කරේ නැත්තම්? අප්ඩේට් කරේ නැත්තම් ඒක හරියට හැක කෙනෙක්ට ඇතුල් වෙන්න දොරක් කෙරලා තියෙන වගේ වැඩක්. එයාලා දන්නවා පරණ ෆර්ම්වෙයාර් වල තියෙන දුර්වලතා මොනවද කියලා. එහෙනම් කොහොමද අප්ඩේට් කරන්නේ? නිතරම බලන්න ඕනද? පුළුවන් නම් රවුටරේ සෙටින්ග්ස් වල ඔටෝ අප්ඩේට් චේන් එක ඔන් කරලා තියෙන එක තමයි හොඳම. ඒව නැත්තම් ඉඳලා හිටලා ලොග් වෙර බලන්න ඕන අලුත් අප්ඩේට් එකක් එවිද්ද කියලා. ඒ සාකච්ඡාවේදී ඒකත් කිව්වා. ඒක නම් වැදගත්. හරි. ඊළඟට Wi-Fi එකේ ආරක්ෂාව. පාස්වර්ඩ් එක විතරක් මදි නේද? අර එන්ක්‍රිප්ෂන් කියන එකත් වැදගත් කියලා එයාලා කතා කළා. WPA2, WPA3 වගේ. ඔව්. උමේෂේ ගැන අහද්දී එලිනා පැහැදිලි කළා දැනට තියෙන හොඳම ආරක්ෂිතම ක්‍රමය තමයි WPA3 කියන්නේ. WPA3. රවුටරයයි අපේ අනිත් ඩිවයිසස් නේ ඒකට සපෝට් කරනව නම් අනිවාර්යෙන් WPA3 දාන්න ඕනේ. සපෝට් නැත්තම්? එහෙම බැරි නම් WP2 AES කියන එක. AES කියන එක වැදගත්. WP2 වලම TKIP කියලාත් එකක් තියෙනවා. ඒක පරණයි ටිකක් දුර්වලයි. එතකොට අර WEP කියලා තිබ්බේ ඉස්සර. අනේ ඒවනම් කොහෙත්ම පාවිච්චි කරන්න එපා. WEP, WPA පළවෙනි එක, WP2 TKIP. මේව දැන් ආරක්ෂිත නැහැ. ඉතින් ශක්තිමත් පාස්වර්ඩ් එකකුයි අඩුම WP2 AES හරි WP3 හරි තියෙන්න ඕන. පැහැදිලි. ඊළඟ කාරණයක් මට හරි ඉන්ටරෙස්ටිං වුණා අර ගෙස්ට් නෙට්වර්ක් එක. අමුතන්ට වෙනම නෙට්වර්ක් එකක් දෙන එක. ඇත්තවන්ම ඒක හරිම ප්‍රයෝජනවත්. ඒකෙන් වෙන්නේ අපේ ප්‍රධාන නෙට්වර්ක් එකයි අමුතන් සම්බන්ධ වෙන නෙට්වර්ක් එකයි වෙන එක. ඒකෙන් මොකද්ද වාසිය? හිතන්නකෝ අමුත් එක්ගේ ෆෝන් එකේ මොකක් හරි malware එකක් වෛරස් එකක් තියෙනවා කියලා. එයා අපේ ප්‍රධාන Wi-Fi එකට සම්බන්ධ වුණොත් ඒක අපේ පරිගණක TV වගේ දේවල්වලටත් පැතිරෙන්න පුළුවන් නේද? ඔව් නේද? ගෙස් නෙට්වර්ක් එකක් තිබ්බම යාලා ඉන්නේ වෙනම තැනක. ඉතින් යාලගේ ඩිවයිස් එකක ප්‍රශ්නයක් තිබ්බත් ඒක අපේ ප්‍රධාන නෙට්වර්ක් එකට බලපාන්නේ නැහැ. හරි. ඒකට වෙනම පාස්වර්ඩ් එකක් දෙන්නත් පුරුවන් නේද? ඔව්. සාපේක්ෂව සරල පාස්වර්ඩ් එකක් දීලා නිතර වෙනස් කරන්නත් පුරුවන්. ඒක තෙලීනා කිව්වා. හොඳයි අන්තිම එක ෆයර්වෝල් එක. රවුටරේ තියෙන ෆයර්වෝල් එක. ෆයර්වෝල් එක කියන්නේ නෙට්වර්ක් එකට එන අනවශ්‍ය සම්බන්ධතා සැක කටයුතු දේවල් නවත්වන මුරකාරයෙක් වගේ. ඒක අපි ඔන් කරන්න ඕනද? ගොඩක් වෙලාවට අලුත් රවුටර් වල ෆයර්වෝල් එක ඩිෆෝල්ට්ම ඔන් වෙලා තමයි යන්නේ. උමේ සහ එලිනා දෙන්නම කිව්වේ ඒක ඔන් එකේ තියෙනවද කියලා සෙටින්ග්ස් වලින් පොඩ්ඩක් චෙක් කරගන්න එක විතරයි කරන්න ඕන කියලා. විශේෂයෙන් වෙනස් කරන්න දෙයක් නෑ. සාමාන්‍ය ගෙදරක භාවිතයට නම් ඒ ඩිෆෝල්ට් සෙටින්ග්ස් ඇති.
විශේෂ හේතුවක් නැතුව ඒව වෙනස් කරන්න යන එක එච්චර හොඳ නැහැ කියලායි එයාලගේ අදහස උනේ. එහෙනම් අපි මේ කතා කරපු කරුණු ටික එකතු කරලා බැලුවොත් අර ඩිෆෝල්ට් ලොගින් එක වෙනස් කරන එක, ෆර්ම්වෙයාර් එක නිතරම අප්ඩේට් කරන එක, ශක්තිමත් Wi-Fi පාස්වර්ඩ් එකක් එක්ක WPA3 හරි WPA2 AES හරි පාවිච්චි කරන එක. ඔව්. ගෙස්ට් නෙට්වර්ක් ටිකක් හදන එක සහ ෆයර්වෝල් එක ඔන්ද කියලා බලන එක. මේ පියවර ටිකෙන් අපේ ගෙදර නෙට්වර්ක් එකේ ආරක්ෂාව ගොඩාක් ශක්තිමත් වෙනවා. හරියටම. එලිනා කිව්වා වගේ මේවා හරිම සරල මූලික දේවල් වුණාට මේ ටික කරන එකෙන් අපි හැකර් කෙනෙක්ට ලේසි ඉලක්කයක් වෙන එක නවතිනවා. එයාලගේ අපේ නෙට්වර්ක් එකට ඇතුල් වෙන එක අමාරු වෙනවා. අපේ ඩිජිටල් ගෙදර ප්‍රධාන දොරටුව අපි දැන් ආරක්ෂා කරගත්තා වගේ. ඒක තමයි. මේක අපේ සම්පූර්ණ ඩිජිටල් ආරක්ෂාවේ අත්තිවාරම වගේ දෙයක්. එහෙනම් අන්තිමට හැමෝටම හිතන්න දෙයක් අපි දැන් මේ නෙට්වර්ක් එක මේ දොරටුව ශක්තිමත් කරා. ඒ ආරක්ෂිත නෙට්වර්ක් එකේ ඇතුලේ තියෙන අපේ ඩිවයිසස්, පරිගණකය, ෆෝන් එක, ටැබ් එක ඒවට දෙන්න පුළුවන් ඊළඟ ආරක්ෂණ පියවර, ඊළඟ සිකියුරිටි ලේයර් එක මොකක් වෙන්න පුළුවන්ද? ඒ ගැනත් හිතන්න වටිනවා.